ඉතින් ආයෙමත් අලුත් දවසක් උදා වුණා. ඒත් මේ දවස කොයි විදියට අවසන් වෙන්න නියමිතද කියලා නම් මං දන්නේ නෑ. කොහොම වුණත් මගේ හිතට පීඩාවක් ගෙන දෙන දේවල් වලින් ඈත් වෙලා පුළුවන් තරම් සතුටින් ඉන්න තමයි මං අදත් බලාපොරොත්තුෙන් ඉන්නේ. සතුට තියෙන්නේ ලොකු දේවල් වල විතරක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවනේ. ඒත් අපි ඒ කතාව තේරුම් ගන්නත් ඕනේ. උදේ පාන්දර දැනෙන නිශ්ශබ්දකම, උණු තේ කෝප්පයක් දෑත් අතර තියාගනිද්දි දැනෙන සැනසෙල්ල, අනවශ්‍ය වචන නැතිව ගත වෙන මිනිත්තු කීපයක් වගේ කුඩා දේවල් අතරේ සතුට හැංගිලා තියෙනවා. අද දවසේ මං මටම පොඩි පොරොන්දුවක් දෙනවා. මං හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න යන්නේ නෑ. මගේ පාලනයෙන් එහා තියෙන දේවල් පාලනය කරන්න යන්නෙත් නෑ. මට කිසිසේත්ම අදාළ නැති කාරණා මගේ හිතට එද්දී ඒවට මාව පහු කරගෙන යන්න ඉඩ දීලා මේ පැය ගාන මගේ මාර්ගයේ මෘදුව ගමන් කරන්නයි මං හිතාන ඉන්නේ. සමහර දවස්වලට අපිට හිතෙනවා අපි ප්‍රොඩක්ටිව් නෑ කියලා. මටත් එහෙම හිතෙනවා. ඒත් ඒක දුර්වලකමක් නෙවෙයි. හැම දවසක්ම එකම විදිහට ගලාගෙන යන්නේ නෑනේ. වැදගත්ම දේ තමයි තමන්ගේ සිතිවිලි තමන්ට බරක් නොවන තැනක තියාගෙන දවස ගත කිරීම. ඉතින් දැන් වෙලාව උදේ 9යි. මං හිතනවා නින්දට යන තෙක් මගේ සිතිවිලි ටික මට පරිස්සම් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක පහසුද? අපෝ නෑ. ඒත් අපි උත්සාහ කරමු. සුබ දවසක්.